Black Lantern. One lantern, endless secrets. අයිබෝවන් බ්ලැක් ලැන්ටර්න් අපි අද ඔබට කියන්න යන්නේ ලෝකෙ හිටපු තවත් අති දක්ෂ කාන්තාවකගේ හදිසි අතුරුදහන් වීමක් ගැන. ඇය ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ ගුවන් යානා පදවන්නේකි. ඇය නමින් ඇමෙලියා එර්හාට්. 1897 ජූලි 24 එක්සත් ජනපදයේ කැන්සස් ඇචිසන්හි උපත ලද ඇය ගුවන් යානා මෙහෙයුම්කාරයක්, දක්ෂ රචකාවියක් සේම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන්ම පෙනී සිටි අතිදක්ෂ කාන්තාවක්. ඇමිලියා එර්හාට් යනු පුරෝගාමී ඇමරිකානු ගුවන් යානා නියමුවරියක් වූ අතර අට්ලන්ටික් සාගරය හරහා තනිව පියාසර කර පළමු කාන්තාව ඇය විය. කාන්තා ගුවන් නියමුවරියන් අතිශයින් දුර්ලභ වූ කාලයක ඇගේ වීරත්වය, අධිෂ්ඨානය සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ කාන්තාවෙන් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඇය ජාත්‍යන්තරයේ පරමාදර්ශී කාන්තා චරිතයක් විය. ඇය සාර්ථක කරගත් විශේෂ වාර්තා කිහිපයක් වේ. ඒ අතර ඇට්ලන්ටික් සාගරය පුරා තනිව පියාසර කළ ප්‍රථම ගැහැණිය ඒ 1932දී හවායි සිට කැලිෆෝනියාව දක්වා තනිව පියාසර කළ ගැහැණිය ඒ 1935දී බහුවිධ ගුවන් යානාවල ඌනතාංශය සහ වේග වාර්තා කිරීම ඇගේ තවත් දක්ෂතාවයක් විය. ඇගේ චමත්කාරය සහ ධෛර්යය ඇයව මාධ්‍ය ආදරණීයෙකු සහ ලෝපුරා කාන්තාවන් සඳහා ආදර්ශයක් බවට පත් කළේය. ඇය විවාහ වූයේ ඇගේ ජයග්‍රහණ ප්‍රවර්ධනය කිරීමට දායක වූ ප්‍රකාශකයෙකු සහ ප්‍රචාරකයෙකු වන ජෝර්ජ් පී පුට්නම් සමගය. 1937 දී ඇමිලියා එර්හාට් ඇගේ වඩාත්ම අභිලාෂකාමී ඉලක්කය සපුරා ගැනීමට පිටත් විය. ඒ සමකය දිගේ ලෝවටා පියාසර කර පළමු කාන්තාව බවට පත්වීම. මේ සඳහා ඇය එන්ජින් දෙකකින් සමන්විත ලොක්වීඩ් මොඩල් 10E එලෙක්ට්‍රා යානාවක් යොදාගත්තේය. ඇගේ සහායකයා ලෙසින් පෙඩ්‍රි නූනන් සහභාගී වූ අතර ඔහු පළපුරුදු ගුවන් නියමයෙකු සහ ආකාශ සංචලනය පිළිබඳ විශේෂඥයෙකි. ගමන් මග කැලිෆෝනියාවේ ඔක්ලන්ඩ්හිදී 1937 වසරේ මැයි 20 වන දින ඇගේ ගමනේ ආරම්භය සනිටුහන් විය. ඇමිලියාගේ මාර්ගය දකුණු ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දියාව සහ අග්නිදිග ආසියාව හරහා වැටී තිබූ අතර සමස්ත දුර ප්‍රමාණය සැතපුම් 29000ක් පමණ විය. 1937 ජූලි 2 වන දින වන විට ඔවුන් නිව්ගිනියාවේ ලේ වෙත ළඟා විය. ඔවුන්ගේ සැතපුම් 29000ක චාරිකාවෙන් එය සැතපුම් 22000ක් පමණ දුරකි. පැසිෆික් සාගරය හරහා ඉතිරිව තිබුණේ තවත් සැතපුම් 7000ක් පමණි. ඔවුන්ගේ ඊළඟ ගමනාන්තය ඔස්ට්‍රේලියාව සහ හවායි අතර අඩක් පමණ දුරින් පිහිටි දුරස්ථ ඉන්ධන පෙරවුම් හලක් වන හවුලන් දූපත නම් වූ කුඩා දූපතකි. අතුරුදහන් වීම 1937 ජූලි 2 වන දින එරට වේලාවෙන් පෙරවරු 10ට ඇමිලියා සහ නූනන් ලායි සිට නැගෙනහිරට හවුලන් දූපත දෙසට ගමන් කළහ. ඔවුන් ගුවන් විදුලිය මගින් මඟ පෙන්වීමට සහ සංචලනයට සහාය වීමට හවුලන් අසල ස්ථානගත කර ඇති එක්සත් ජනපද වෙරළාරක්ෂක කාටර් ඉටස්කා සමග ගුවන් විදුලි සම්බන්ධතා පවත්වාගෙන ගියහ. ගුවන් ගමන ඉදිරියට යත්ම රේඩියෝ සංනිවේදනය දුර්වල සහ කඩින් කඩ සිදුවිය. වායුගෝලීය ගැටලු සහ උපකරණ සීමාවන් නිසාවෙන් නිවැරදි රේඩියෝ දිශා සංඥා ඔවුනට නොලැබුණි. ඇමිලියාගේ අවසාන සම්ප්‍රේෂණ වලින් පෙනී ගියේ ඇයට
ඉන්ධන හිගවෙමින් පවතින බවත් දිවයින සොයා ගැනීමට නොහැකි වූ බවත්ය. අවසන් තහවුරු කළ පණිවිඩය පෙරවරු 8:43ට පැමිණියේය. අපි 157 මාර්ගයේ සිටිමු. අපි මෙම පණිවිඩය නැවත කරන්නෙමු. අපි මේ කිලෝමීටර් 6210කින් නැවත කරන්නෙමු. ඉන්න. ඉන්පසු ඌයේ නිහඬතාවයකි. කිසිදු පණිවිඩයක් හෝ දැක ගැනීමක් ඉන්පසුව නිශ්චිතව තහවුරු වී නැත. ඔවුන් පිළිබඳ සෙවීමට බොහෝ උත්සාහයන් පැවති අතර එක්සත් ජනපද නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එකල ඉතිහාසයේ විශාලතම ගුවන් සහ මුහුදු සෝදිසි කිරීම් දියත් කළහ. ඔවුන් සති ගණනාවක් තිස්සේ සාගරයේ වර්ග සැතපුම් 2,50,000ක් පීරා ගියහ. ඇමෙලියා නූනන් හෝ ඔවුන්ගේ ගුවන් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් කිසිදා හමු නොවීය. 1937 ජූලි 19 වෙනි දින සෙවීම නිල වශයෙන් නතර කළ අතර 1939 දී ඇමෙලියා එර්හාට් නීත්‍යානුකූලව මිය ගිය බව ප්‍රකාශ කරන ලදී. ඇගේ අතුරුදහන් වීම පිළිබඳ දශක ගණනාවක් පුරා බොහෝ න්‍යායන් මතුවී තිබේ. ඉන් ප්‍රධාන ඒවා කිහිපයක් වෙයි. පළවෙනි න්‍යාය කඩා වැටීම සහ ගිලී යාම පිළිබඳ න්‍යාය. මෙය වඩාත් පිළිගත් න්‍යායයි. ඇමෙලියා ඉන්ධන අවසන් වී හවුලන් දූපත අසල පැසිෆික් සාගරයට කඩා වැටුණු බව මෙහිදී පිළිගන්නා කරුණයි. සුන්බුන් ගැඹුරු සාගරයේ ජලයට අඩි 15,000කට වැඩි ගැඹුරට ගිලී ගොස් ඇති අතර එමගින් යථා තත්ත්වයට පත් කිරීම පාහේ කළ නොහැක්කකි. සෝනා සහ ගිල්විය හැකි යන්ත්‍ර භාවිත කරමින් කරන ලද නවීන සෙවීම් වලින් පවා මෙම සනාථ කිරීමට මෙතෙක් නිශ්චිත සාක්ෂි හමු වී නොමැත. දෙවන න්‍යාය ඓතිහාසික ගුවන් යානා ප්‍රතිසාධනය සඳහා වූ ජාත්‍යන්තර කණ්ඩායම විසින් යෝජනා කරන ලද නිකුම රෝරෝ න්‍යාය. හවුලන් සිට සැතපුම් 350ක් පමණ දුරින් පිහිටි ජනාවාස වූ දූපතක් වන නිකුම රෝරෝ වෙත ඇමෙලියා සහ නූනන් ගොඩ බැස්ස බව යෝජනා කරයි. එයට සාක්ෂි ලෙසින් 1938 දී ලබාගත් ඡායාරූපයක සමහර විට ගල්පරෙහි ගොඩබෑමේ ආම්පන්න පෙන්වනු ඇත. එම දිවයිනෙන් හමු පැරණි වස්තුන් අතර කාන්තාවකගේ සැපත්තුවක්, සෙක්ස්ටන් පෙට්ටියක්, ගුවන් යානා කොටස් හමුවීම. 1940 දී සොයාගන්නා ලද අස්ථි DNA පරීක්ෂණ අවිනිශ්චිත වුවත් ඇමෙලියාගේ උසට සමාන උස් කාන්තාවකට අයත් විය හැකි වීම ටයිගර් විශ්වාස කරන්නේ ඔවුන් දූපතේ මිය යාමට පෙර කාස්ට් වේ ලෙස යම් කාලයක් දිවි ගෙවා ඇති බවයි. ජපානය විසින් අල්ලා ගැනීමේ න්‍යාය. එවකට ජපානය විසින් පාලනය කරන ලද මාෂල් දූපත්වලට ඇමෙලියා සහ නූනන් අනතුරකින් ගොඩ බැස්ස බව මෙහිදී උපකල්පනය කරයි. ඔවුන් අල්ලාගෙන අත්අඩංගුවේ සිටියේදී මියගිය බවට චෝදනා එල්ල වී ඇති අතර සමහර විට ඔත්තුකරුවන් ලෙස වරදවා වටහාගෙන ඇති බවද මෙහිදී විශ්වාස කරයි. වසර ගණනාවක් පුරා දේශීය සාක්ෂි මතුවී ඇති නමුත් කිසිදු භෞතික සාක්ෂියක් මෙම ප්‍රකාශයට සහාය දක්වා නොමැත. ඔත්තු බැලීමේ මෙහෙයුම් න්‍යාය. ජපන් හමුදා ස්ථාපනයන් ඡායාරූපගත කිරීම සඳහා ඇමෙලියා රහසිගත එක්සත් ජනපද ඔත්තු බැලීමේ මෙහෙයුමක යෙදී සිටි බවට ප්‍රකාශ කරන අතුරු න්‍යායක්
මේ සඳහා විශ්වාසදායක සාක්ෂි නොමැති අතර ඉතිහාසඥයින් එය පුළුල් ලෙස ප්‍රතික්ෂේප කරයි. මෙතෙක් නිශ්චිත පිළිතුරු නොමැති වූ ඇමෙලියා එර්හාට්ගේ අතුරුදහන් වීම ගුවන් සේවා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නොවිසඳුණු අභිරහසක් ලෙසින් සනිටුහන් වේ. ඇමෙලියාගේ ධෛර්යය සහ වික්‍රමාන්විත භාවයත් බාධක පිඳ දමමින් අවදානම නොතකා තම සිහින සඵල කර ගැනීමේ මහත් වූ අභිප්‍රායත් ඔස්සේ ඇගේ වටිනාකම මුළු ලෝකයටම පෙන්වා දෙන්නේ මහඟු ආදර්ශයකි. එමේලියා එර්හාට් ලෝපුරා ගුවන් නියමුවන්ට සහ සිහින දකින්නන්ට ඉමහත් ධෛර්යය ලබා දෙන්නා වූ ශ්‍රේෂ්ඨ නාමයකි. ඉතින් තවත් මෙවන් වූ ලෝකයෙන් සැඟව ගිය අභිරහස් ගැන දැනගන්නට අප සමග එකතු වෙන්න. ඔබේ අදහස් අපට කියන්න. Black Lantern subscribe කරන්න. Black Lantern. One lantern, endless secrets.